ඔන්න අද අරගෙන ආවා රසම රස කෙසෙල් මුව තෙම්පරාදුවක් හදන්නේ කොහොමද කියලා. එහෙනම් බලමුද අපි මේක හදන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ කෙසෙල් මුව එකේ තියෙන උඩ පොතු දෙක තුන ගලවලා අයින් කරගත්තා. ඊට පස්සේ ලුණු වතුර එකක් ලෑස්ති කරගෙන අපි මේ කෙසෙල් මුව එක මෙන්න මේ විදිහට පොඩියට පෙති කපලා හීනියට කපලා ලුණු වතුර එකට දාගන්න ඕනේ. එතකොට කහට පිපෙන්නේ නැහැ. ඒ විදිහට ලුණු වතුර එකේ ටික වෙලාවක් පෙඟෙන්න තියලා ඊට පස්සේ මේක හොඳින් ඇල් වතුරෙන් සෝද ගන්න ඕනි. ඊළඟට මම මේකට එකතු කරගන්නවා කහ කුඩු ටිකක්, ඒ වගේම ගම්මිරිස් සහ ලුණු. මේකට අපි එකතු කරන්නේ මේ ටික විතරයි. 3-5 මොකුත් අද අපි මේ කෙසෙල් මුව තෙම්පරාදුවට එකතු කරන්නේ නැහැ. ඊට පස්සේ මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕන. නැත්නම් ආයෙසරයක් මේකේ කහට පිපෙන්න පුළුවන්. දැන් අපි අපේ තෙම්පරාදුවට ඕන දේවල් ලෑස්ති කරගමු. මම මෙතන මිරිස් කරල් 2ක්, ලූණු ගෙඩියක්, ලොකු සුදු ලූණු බික් 3ක්, කරඳ මුංගු කරාඹු නැටි කුරුඳු පොතු සහ රම්පේ කරපිංචා අරගෙන තියෙනවා. මේ ටික අපි දැන් ඉක්මනට කපා ගමු. මම මිරිස් කරල් 2 මේ විදිහට දික් අතට තමයි අද කපා ගන්නෙ. අපි අපේ කෙසෙල් මුව එක හදාගමු. මුලින්ම මම ඇතිලියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික රත් වෙගෙන එද්දි මම මේකට අපි අර කලින් ලෑස්ති කරගත්ත කරඳ මුංගු කරාඹු නැටි කුරුඳු පොතු ටික තමයි මුලින්ම දාන්නේ. ඊළඟට අපි තලාගත්ත සුදු ලූණු සහ බී ලූණු ටික එකතු කරලා ටික වෙලාවක් මේක තෙලේ බැදෙන්න දෙන්න. ලූණු ටික බැදීගෙන එද්දි මම ඊළඟට එකතු කරගන්නවා රම්පේ කරපිංචා. ඒ ටිකත් හොඳට සුවඳ එනකන් තෙලේ තෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ. අන්තිමටම මම මිරිස් කරල් 2ත් එකතු කරලා මේ ටික හොඳට රන්වන් පාට වෙනකන් අපේ ලූණු ටික තෙලේ තෙම්පරාදු වෙන්න දෙන්න ඕනි. අපේ ලූණු ටික රන්වන් පාට වේගෙන එද්දි මං ඊළඟට කෑලි මිරිස් තේ හැඳි 2ක් විතර අපේ තෙම්පරාදුවට එකතු කරලා හොඳට කලවම් කරගන්නවා.
දැන් අපි අපේ කෙසෙල් මුව ටික අපේ තෙම්පරාදුවට එකතු කරගමු. එකතු කරලා හොඳට කලවම් කරලා ඔයාලට පුළුවන් වතුර ටිකකුත් කෙසෙල් මුව ටික තැම්බෙන්න එකතු කරගන්න. නැත්නම් ඔයාලට පුළුවන් මේකට මේ මිටි කිරි ටිකක් වුණත් එකතු කරගන්න මේ වෙලාවේදී. ඊට පස්සේ මේ විදිහට හොඳට කලවම් කරලා අපි මේ කෙසෙල් මුව ටික තැම්බෙනකම් පියනකින් වහ ගන්න ඕනේ. මේ විනාඩි දෙකකට විතර පස්සේ පියන ඇරලා කලවම් කරලා ආයෙත් පියන වහලා තියන්න ඕනේ. අපි මේ විදිහට කීප සැරයක්ම අපේ කෙසෙල් මුව තැම්බිලාද කියලා පියන ඇරලා බලන්න ඕනේ. ඊට පස්සේ අපේ කෙසෙල් මුව හොඳට තැම්බුණාට පස්සේ අපි මේකේ වතුර ටික හිඳෙනකන් පියන ඇරලා තියන්න ඕන. මොකද මේක ඇතිරියට හොඳට හිඳුනම තමයි ගොඩක්ම රස. දැන් මගේ කෙසෙල් මුව තෙම්පරාදුවේ වතුර හොඳට හිඳිලා තියෙන්නේ. මේ වෙලාවේ මම දැන් ලිප ඕෆ් කරගන්නවා. දැන් අපිට පුළුවන් මේක ලිපෙන් අයින් කරගන්න. ඉතින් ඔයාලත් මේ විදිහට අනිවාර්යයෙන්ම කෙසෙල් මුව හදලා බලන්න. හරිම රසයි. මේක අපිට බත් එක්ක වෙන දෙයක් නැතු වුණත් මේකත් එක්ක විතරක් වුණත් කන්න පුළුවන්. ඉතින් මේ විදිහටත් අනිවාර්යයෙන්ම හදලා බලලා කමෙන්ට් එකක් දාන්න.